මේ මට කාලයක් තිස්සේ එපාම වෙලා තියෙන දෙයක්. කියන්නේ තිත්ත වෙලා තියෙන මේක දැන් කතා කරලා එපා වෙලා CSC උඩම ඉන්න පුද්ගලත් එක්ක කතා කරලා කිසිම පොසිටිව් රෙස්පොන්ස් එකක් නැහැ. ඒ තමයි අපේ ෆී එක. අපි ගෙවනවා බයි කරනකොට 101.12ක් සෙල් කරනකොට 101.12ක් all together 102.24. පේන්නේ නිකන් පොඩි වගේ. හැබැයි ඇත්ත කතාව මේක charge වෙන අපේ selling volume එකට. ඔය buying volume එකට. ඒ value එකට. එතකොට මම 1 million වල trade එකක් කරනවා කියමු. 1 million වල ගන්නවා මම stock එකක්. 1 million ගන්නකොට මම උදේ පාන්දර ගෙවනවා buy කරන හින්දා 11000 around 11000ක් අපි ගෙවනවා කියමු. 11000ක් ගෙවනවා. ආයි sell කරනවා මම around 11000ක් ගෙවනවා. all together දැන් මම 1 million ගත්තා. කිසිම මුකුත් වෙන්නේ නැතුව මම 20000ක් ගෙවලා ඉවරයි මගේ fee විදියට. මේ මොකටද? මේ stock broker අපිට දෙන facility එකට. wow. මොකද්ද facility එක? ඕගොල්ලෝ comment කරන් යන්න අඩුම තරමේ සමහරවල්ලාට broker responsive ඒ කියන්නේ responsive ද කියලා. තමන් කතා කරන හරියට තමන්ගේ සර්විස් එකවත් දෙනවද කියලා? ඒක හරියට කරනවද? සහ රිසර්ච් කියලා මොනවද දෙන්නේ? ඕගොල්ලෝ ඇත්තට බ්‍රෝකර් දෙන රිසර්ච් එකද ෆලෝ කරන්නේ? මම කියන්නේ හැමෝම එකයි කියලා. සමහර බ්‍රෝකර්ස් ඉන්න ඇත්තට හොඳ රාජකාරියක් කරන. බට් බහුතරේ ඕගොල්ලෝ දන්න ඇත්ත කතන්දරේ. හැබැයි CSC එක මේකට කියන්නේ අපි මේක දාලා තියෙන්නේ මේ ප්‍රයිස් කම්පිටිෂන් එක තියෙනනේ බ්‍රෝකර්ස්ලා ඒක ප්‍රොටෙක්ට් කරන්න. අපි බ්‍රෝකර්ස් හරිය ප්‍රොටෙක්ට් කරන්න ඒගොල්ලන්ගේ රෙවෙනියු කපරාදින. ඒ හින්දා මේ ස්ථාවර ගානක් දාලා තියෙන්නේ. ඇයි ඔක ඕපන් කරන්නේ නැත්තේ? මාකට් කම්පිටිෂන් මාකට් එක ඕපන් කරන්න. බ්‍රෝකර්ට තීරණය කරන්න දෙන්නේ යාගේ ෆී එක මොකක්ද කියලා. ඇයි ඒක නවත්තන්නේ? මුළු ලෝකෙම ඒ විදිහේ කරද්දී අපි යනවා රිවර්ස් එකට. ඒ රිවර්ස් එකට යනකොට මදිවට අපි ගිහිල්ලා කියනවා අපි එන්න ලංකාවට ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න. ඕක තමයි CSC එක ප්‍රොමෝට් කරන්නේ. කවුද එන්නේ? මමත් මගේ තියෙන පෝර්ට්ෆෝලියෝ දැන් shift කරනවා ඇමරිකාවට. හේතුව කරන් වැඩක් නැහැ. මම සල්ලි මොකටද දාන්න නිකන් බොරුවට. මම ඉන්නේ ඕන් නැතුව ගෙවනවා මගේ බ්‍රෝකර්ස්ට. මම 10 මිලියන් වල ට්‍රේඩ් එකක් කරොත් එහෙම මම ලක්ෂ 2ක් ගෙවනවා නිකන් ෆී විදියට. මොනවා කරලාද? මම රිසර්ච් මම මගේ ඕන් රිසර්ච් කරලා මම අමාරුවෙන් හොයලා මම ඉන්ෆර්මේෂන් හොයලා මම මේවා කරලා මම බයි කරලා මම සෙල් කරලා ඔක්කොම මම කරලා මම ලක්ෂ 2ක් ගෙනවා මේ ඩොනේෂන් විදියට. ඔන්න ඔක ඇත්ත කතන්දරේ. ඇමරිකාවේ no fees, zero fees. ඉන්දියාව අපේ ළඟම රට ඉන්දියාව. 0.1.2 ගාන. අර මේ අලුතෙන් මේකක් ආවා ස්ට්‍රෝඩා කියලා. ඒකේ ෆික්ස් ගාන. ඉතින් රුපියල් 20ක් රුපියල් 30ක් ගන්නොම ඕන ගානක ට්‍රේඩ් කරන රුපියල් 20ක් හරි 30ක් හරි තමයි ඒගොල්ලන්ගේ ෆී එක. අපි කියනවා මාර ගානක් කියනවා. හැබැයි ඔගේ තව හොඳම කතන්දරේ ඔයා මිලියන 100ට වඩා නම් අයිනම් අවුලක් නෑ. ඔයාට පුළුවන් බ්‍රෝකර්ත් එක්ක කතා කරලා ගාන අඩු කරගන්න. ඒ කියන්නේ CSC එකේ නවට සල්ලි තියෙනවා නම් ඒනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි සල්ලි නැත්නම් රීටේල් නම් ගාන ගෙවන්න ෆුල් ගාන. ඉතින් ඕක වෙනස් වෙන තාක්කල් CSC අද වෙනකම් බැරිලා තියෙනවා. අපේ ටෝටල් පොපියුලේෂන් එක තාම 105යි 106යි තාම ටෝටල් එන්ගේජ්මන්ට් තියෙන ට්‍රේඩ් කරන්නේ. ඒ ඇස් තව ප්‍රොමෝට් කරන්න එන්න තව ගන්න එන්න ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න. හරිම ඩිසපොයින්ටඩ්. මේ ගොඩක් කියලා තියෙනවා මම විස්තර මේ තවත් ඒ වගේ ලොකුම ඩිසපොයින්ටඩ් දෙයක්. මේ දේවල් හදන්න නැතුව බේසික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදන්න නැතුව ඕගොල්ලෝ කොච්චර කොහෙ ගිහිල්ලා මාකටිං කරත් වැඩක් නැහැ. කවුරුත් එන්නේ නැහැ මේ මාකට් එකේ ට්‍රීට් කරන්න. ඉතින් ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක බේසිකලි හදන්න ඕපන් කරන්න බ්‍රෝකර්ට තීරණය කරන්න දෙන්නේ යාගේ මොකද්ද රේට් එක කියලා. එතකොට මාකට් කම්පිටිෂන් එක ඇතිලා හරිම ඔප්ටිමල් රේට් එකට දේවල් වෙනවා. එතකොට බ්‍රෝකර් වුණත් හරියට ඇකියුරේට් ඊට පස්සේ එයත් එෆිෂන්ට් වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිකන් ඔය සල්ලි හම්බ වෙනවා ඒගොල්ලන්ටත් කිසි ගාණක් නැහැ. අපි ඔහි මේ බයි ඇන්ඩ් සෙල් කරනවා. මං හිතනවා මේක දැකලා හරි පොඩක් මේක ගැන හිතයි කියලා.